අද අපි ආවේ කියෝෂ් බබාගේ ෆස්ට් බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. එතකොට අපි ඉවෙන්ට්ස් බයි වින්දි අපි තමයි කියෝෂ් බබාගේ බර්ත්ඩේ එකේ ඩෙකරේෂන් ඇත්තටම කියෝෂ් බබාගේ ජෙන්ඩර් රිවීල් එකේ ඉඳන් අපි තමයි කළේ. එතකොට අක්කට මොකද හිතෙන්නේ අපේ ඉවෙන්ට්ස් බයි වින්දි සර්විස් එක ගැන? ඇත්තටම හොඳයි. මගේ බබා හම් වෙන්න ඉද්දි ජෙන්ඩර් රිවීල් එක කරේත් මේගොල්ලොම තමයි ඉවෙන්ට්ස් බයි වින්දි ඒගොල්ලොම තමයි කළේ. ඇත්තටම අපිට ඕන විදියකට අපිට කැමති විදියට මම ඇත්තටම මාරි يعني පොඩ්ඩක්වත් ස්ට්‍රෙස් වුණේ නැහැ මගේ ජෙන්ඩර් රිවීල් එක කරද්දි. දැන් බබාගේ ෆස්ට් බර්ත්ඩේ එක කරද්දි මම ඇත්තටම හස්බන්ඩ් ලංකාවට එනකන් ඒ කියන්නේ හිටියේ. මම කිසිම දෙයක් කරලා තිබ්බෙත් නැහැ. ඇත්තටම අපි දවස් අපි දෙකකින් වගේ තමයි. ඇත්තටම මම කිව්වා මම ඔක්කොම ටග්ගාට ලෑස්ති කරලා හරි වයි ස්ට්‍රෙස් වෙන්න එපා. මම හැමදේම බලා ගන්න කියලා. ඇත්තටම මට කිසිම ස්ට්‍රෙස් එකක් තිබ්බේ නැහැ. මට තිබ්බේ ෆිට් ඔන් එකට යන්න, ඇඳුම් බලන්න යන්න විතරයි. ඒක ගියා. එයා ඇවිල්ලා ඔක්කොම සිලෙක්ට් කළා. මේ ගිහිල්ලා අපි ඇඳුම් ටිකක් බලලා ඒව කරගත්තා. අනිත් හැමදේම කළේ මේගොල්ලෝ තමයි. මට කිසිම මේ ස්ට්‍රෙස් වෙන්න දෙයක් තිබ්බේ නැහැ. මම අද ආපු එක තමයි මෙතනට කළේ. මම එද්දි මෙතන ලස්සනට සෙටප් එක කළා. කේක් එක ඩෙකරේෂන්, තර වීඩියෝස්, ෆොටෝග්‍රැෆි ඔක්කොම හරිම ලස්සනටම තිබ්බා. ඇත්තටම මට හරිම සතුටුයි අද මගේ බබාගේ පළවෙනි බර්ත්ඩේ එක.